අතරමඟදී මිහිදිගෙන් කෝල් එකක් ආවා. නිසලි ෆෝන් එක දිහා බලලා මිනුකගේ මූණ දෙස බැලුවේ දැන්නේ හිතේ තියෙන හැඟීම් එළියට පනින හැටි බලන්න. මිනුකද නිසලි දෙස බැලුවේ ඇගේ හැඟීම් එළියට පයින් හැටි බලන්න. නිසලිගේ හිත දුකෙන් ඇති බව මිනුකට වැටහුණා. කෝල් එක කට් කරලා දැම්මා. නොනවති කෝල් ආවා. මිනුක කට් කරලා බැරිම තැන ආන්සර් කළා. බබා මම පොඩි ගමනක් යන ගමන් ගිහින් ගන්නම්. නිසලිගේ ඇසට කඳුලක් ආවත් එය නොපෙන්වා ඉන්න උත්සාහ කළා. මිහිදිගෙන් නැවත කෝල් එන්න ගත්තා. මිනුක නෑහුණ ගානට හිටියා. මල් ළඟ නිසා විය යුතුයි. නිසලිට එහෙම හිතුණා. සර් හදිස්සියක්ද දන්නේ නෑනේ. අරන් බලන්න. නිසලි එහෙම කීවේ මිනුකගේ අසරණකම දැනුන නිසා. මිනුක වාහනය පාර අයිනට කරලා නැවැත්තුවා. දුරකථනය අතරගත් මිනුක තමසට මං කියන දේ තේරෙන්නේ නැද්ද? කියන්න තියෙන මගුලක් හෙට උදේට කියනවා. ආයෙ මට ගන්න එපා. එහෙම කියලා ෆෝන් එක තිබ්බ මිනුක වාහනය පණ ගන්නවා වේගයෙන් ගියා. ඉස්සරහින් ආව බස් එකේ නොවැදි බේරුනේ පෙර පිනකටයි. බය වුණ නිසලි අත් එක බඩට ලං කරගත්තේ දරු පැරියට කරදරයක් වෙයි කියලා. පිටිපස්ස ෂීට් එකේ හිටපු කරුණාවතීටත් කේන්ති ගියා. මහත්තයා මොකක්ද ඔය කරන වැඩේ? වාහනේ ඇතුළේ ඉන්න බඩුදරු අම්මේ. ඉවසීමෙන් වැඩ කරන්න. කරුණාවතීගේ කේන්තිය සාධාරණයි. ඇයත් මවකි. දරුවන් වැදුවේ නිසාමද ඇය එතරම් සැරවුණේ? මිනුක නිසලි දෙස බලා සමා වෙන්න කීවේය. ගේට්ටුවෙන් ඇතුළට වාහනය දැම්ම ගමන් මිනුක බැහැලා ගියේ නිසලි එනතුරුවත් ඉන්නේ නැතුව. නිසලි වාහනයෙන් බැස්සට පස්සේ මිනුකගේ දුරකථනය නැවත නාද වුණා. තවමත් කාර් එක ඇතුලේ නිසලි ෆෝන් එක දිහා බැලුවේ බයෙන් වගේ. සුදු නැන්දි සේව් කරලා තිබුණේ ඒ විදිහට. මොකද කරන්නේ? ගිහින් දෙනවද? මට බනීද? නොකිය හිටියොත් හරි නෑ. ඕන දෙයක් ගිහින් දෙනවා. නිසලි ෆෝන් එක අරන් බයෙන් වගේ මිනුක ළඟට ගියා. සර් මේ නැන්දා කෝල් එකක්. නිසලිට කතාවත් පැටලෙනවා. මිනුක ෆෝන් එක අතට ගත්තේ තරහෙන්. මොන කරුමයක්ද මන්දා? මේ මුන් දෙන්න දෙපැත්තේ ඉඳන් මම මරාගෙන කන්න හදනවනේ. මිනුක එහෙම කියලා ෆෝන් එක ඔෆ් කරලා කාමරයට ගිහින් දොර වහගත්තා. නිසලි දොර අරගන්න උත්සාහ කළත් මිනුක දොර අරියේ නැත. නිසලි සාලේ පුටුවක වාඩි වෙලා හිටියා. කොයි මොහොතක හෝ දොර අරිවි කියන සිතුන නිසා. කරුණාවති සාලෙට ආවේ නිසලි තනියම දාලා ඇයට යන්න හිතක් නැති නිසා. නෝනේ දැන් මහත්තයා කීයටවත් එළියට එන්නේ නැහැ. ඔහොම නිදාගන්නේ නෝනේ. කාලා නිදාගන්න. උදේට කතා කරමු. හරිද? කරුණාම නිදාගන්න. මම තව චුට්ටක් බලන්නම්. මහත්තයාත් බඩගින්නෙන ඉන්නේ. කරුණාවතීගෙත් නිසලිගෙත් කතා බහට කන් දීගෙන හිටපු මිනුකට තේරුණා නිසලිව කාමරයට එක්ක යන්න කරුණාවතීට බැරි බවත්. ඇය කුසගින්නේ හිඳීම හොඳ නැති බවත් දොර අරගෙන එළියට ආව මිනුක නිසලිගේ උරහිසින් අල්ලවා නැගිට්ටුවා. නිසලිගේ මුහුණට එබුණ මිනුක අඩුවට තිබුණ එච්චරයි. දැන් ඒකත් හරි. තමසට දැන් කරුණාවතී තේරුම් කරලා දුන්න නේද? බඩගින්නේ ඉඳලා මගේ දරුවා ලෙඩෙක් කරන්න නැතුව ගිහින් කාලා නිදා ගන්නවා. දෙයියන්ගේ නාමෙට මට ටිකක් පාඩුවේ ඉන්න දෙනවකෝ. මිනුක සැරෙන් නිසලිට එහෙම කියලා ආයෙත් කාමරයට ගිහින් දොර වහගත්තා. කරුණාවතී නිසලිව එක් කරගෙන කාමරයට දාලා කරුණාවතී චූටි ළඟට ගිහින් නිදාගත්තා. ඇඳේ එමේ අත පෙරලි හිටපු මිනුක එළියට ආවේ නිින්ද අහලකවත් නොයන නිසයි. මිනුක සාලයට එන පිටත් නිසලි සාලයේ සැටියේ වාඩි වෙලා නිින්ද ගිහින්. මිනුක මොහොතක් නිසලි දෙස බලාගෙන සිටියේ ඔහුට ඔහුගේ මව සිහිවීමෙන්. දෙයියනේ මගේ අම්මා වගේ.
මගේ හිත චුට්ටකට හරි රිදුනොත් ඔළුව අතගගා ළඟටම වෙලා ඉන්නවා. නිසලි මගේ ළඟට එවන්න ඇත්තේ මගේ අම්ම වෙන්න ඇති. මිනුකට එහෙම හිතුණා. මිනුක සැටිය වාඩි වෙලා නිසලිගේ උකුලේ හිස තියාගත්තා. නිසලිට ඇහැරුණා. නිසලි බය වෙලා හිටියේ. මං ඔයාගේ උකුලේ නිදාගන්නද? නිසලි මට නින්ද යන්නේ. මිනුක නිසලිගෙන් එහෙම ඇහුවේ දුක්බර විලාසයකින්. නිසලි මිනුකගේ හිස අතගාමින් පහත් වී මිනුකගේ නළල සිපගත්තා. පාන්දර අවදි වුණේ කරුණාවති තාමත් එළිය විදුලි පහන් තැල්වෙන බව පෙනිලයි සාලයට ආවේ. තාමත් අවදිය මිනුකගේ හිස උකුලේ තබා සිටින නිසලි තමයි ගිල්ල දෙතලට තබා හිස වනා කරුණාවතියට සද්ද නොකරන ලෙස කියා සිටියා. කරුණාවතිය කුස්සියට යන්න හැරෙනකොට වාහනයක් ඇවිත් ගේට් එක ළඟ නතර කළා. ඇහුණ නිසා සද්ද නොහැන්නට සෙමින් දොර ඇරියා. රත්නායක ගේට් එක ඇරියේ දන්න කෙනෙක් නිසයි. හත් දෙයියනේ සුදු නෝන ඇවිත් මේ වෙලාවේ. මොකද මේ? කරුණාවතියට කියවුනේ බයට. නිසලි දෙස බලමින් අගක් මුලක් නොතේරෙන නිසලි කිසිවක් තේරුම් ගන්න බැරිව ඇයි කරුණාම්මේ කියලා අහනකොටත් කාන්තාවක් කරුණාවතිත් තල්ලු කරගෙන ගෙට ඇතුල් වුණා. නිසලිගේ හඬින් අවදි වුණ මිනුක දැස් පිස තමා බැලුවා. තමා ඉදිරියේ ඉන්න කෙනා දෙසයි. මිනුක කලබලයෙන් සැටියේ වාඩි වෙන ගමන්ම සුදු නැන්දේ මේ වෙලාවේ හදිසියක්ද? කීයටද එහෙම පිටත් උනේ? කාගෙත් එක්කද ආවේ? මිනුක ප්‍රශ්න වැලක් අහන්න ගත්තේ සිදු උදේ හිතාගන්න බැරි නිසායි. ඔව් පුතේ මට නම් මේක හදිස්සි තමයි. ඒ වුණාට මම එනවා කියන්න ඔයාට කෝල් ගත්තා. ඔයා ආන්සර් කළේ නැහැ. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න අවස්ථාවක් දෙන්න. හරි අපි කතා කරමු. හැබැයි අරයා ගැන වචනයක්වත් මාත් එක්ක කතා කරන්න එපා. නිසලි එතන ඉන්න සුදුසු නෑ කියලා නිසලිට හිතුණා. නැන්ද දෙස බලා සිනාසී මං තේ එකක් හදාගෙන එන්නම් කියලා යන්න හැරුණා. මෙයා වෙන්න ඇති ඔබ හංගගෙන ඉන්න ගෑනු ළමයා. මට හැමදේම ආරංචි වුණා. කවුද නැන්දට මෙයා ගැන කීවේ? මිනුක පුදුමේ නැසීය. නිසලිටද බයක් සිතුණා. නමුත් හැරි නොබලම කුස්සියට ගිය කරුණාවති ළඟටයි. ඒ යන විටත් කරුණාවති තේ හදලයි තිබුණේ. නෝනේ මේක අරන් යන්න.